මේ තමයි අද උදේ වත්තට ගිහිල්ලා කඩාගත්ත මල් ටික පූජා කරන්න කියලා. එතකොට වැස්සත් එක දැන් මල් ටිකක් හරි අඩුයි. මොකද මේ ටිකේම වහිනවා. එතකොට අවුව අඩුයි. ඒ නිසා මල් පිපෙනවා ටිකක් අඩුයි. හැබැයි මෙතන තියෙන සුදු මල් ටිකක් වැඩිපුර හම්බුණා. සුදු මල් ටිකක් ඊට පස්සේ මෙතන තියෙන රෝස පාට අරලිය එක. ලා රෝස පාට එක. ඒ වගේම මේකත් අරලිය එකක් වගේ එකක් තමයි. මල් දෙකකුත් කඩාගත්තා. ඊට පස්සේ පාට මල් දෙකක් ඊට පස්සේ නිල් කටුළු මල් ටිකක් තියෙනවා. ඒ ටිකයි ඊට පස්සේ අද උදේ වත්තේ තිබුණා පිපිලා මේ කඩුපුල් එක. මේක ලොකු කඩුපුල් වැරයිටි එක නෙමෙයි. මේක පොඩි පත්‍රේන හීනි ටික ඒ වැරයිටි එකක්. මේකේ මල් ටිකක් මම හිතන්නේ චූටි අර ලොකු මලට වඩා. මේ මල් දෙකක් පිපිලා තිබ්බා. දැන් උදේ 7:00 විතර ඒකට දැන් තව ටිකකින් මේවා පර වෙලා ඊට කලින් පූජා කරනවා කියලා හිතාගත්තා. ඊට පස්සේ තියෙනවා මේ මල් පාට දෙකකින් මේ මල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ තමයි පූජා කරන්න ආසම් මල් ටික. මේ පැත්තේ තියෙන සුවඳ මල් ටිකක්, මේ ජස්මින් මල් දෙක තුනක් හම්බුණා. ඊට පස්සේ මෙන්න මේකත් එක ජස්මින් වර්ගයක්. හැබැයි ඒකේ පත්‍ර නිකන් ඇම්බරිලා හීනි දිග චූටි පත්‍ර වගේක් තියෙන්නේ. හැබැයි මේවා හරියම සුවඳයි පූජා කරන්න. දැන් තියෙන්නේ මේ ඔක්කොම මල් ටික එකතු කරලා මල් වැටි දෙකක් හදාගන්න පූජා කරන්න. Thank you.